කියෝරා අයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නේද? සුපුරුදු සෙනෙහසින් අදත් ආරාධනා කරනවා මගේ ව්ලොග් එකත් එක්ක රැඳී සිටින්න කියලා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද ව්ලොග් එක බලන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අද මාත් එක්ක කොන්වෝල් පාක් එක බලන්න යමු. නවසීලන්තයේ ස්ප්‍රින් සීසන් එකේදී මෙම කොන්වෝල් පාක් එක හරිම ප්‍රසිද්ධයි. නවසීලන්තයේ ස්ප්‍රින් සීසන් එකේදී චෙරි බ්ලොසම් බලන්න යන්න තියෙන තවත් එක් තැනක් තමයි ඕක්ලන්ඩ් වල තියෙන මේ කොන්වෝල් පාක් එක. අක්කර 425කටත් වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුත් මෙම කොන්වෝල් පාක් එකේ එක් පැත්තක තමයි මේ ලස්සන චෙරි බ්ලොසම් අපිට බලන්න පුළුවන් වෙන්නේ. සෑම අවුරුද්දකම සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මුල ඔබ කොන්වෝල් පාක් එකට පැමිණියහොත් ඔබට මෙම මනරම් දසුන දක්නට ලැබෙනවා. මෙම කොන්වෝල් පාක් එක තුළ තිබෙන චෙරි බ්ලොසම් ගස් වර්ග විවිධ ප්‍රභේද 7කට අයිති ගස් වර්ග වලින් සමන්විත වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් චෙරි බ්ලොසම් මලක් සති 3-4 අතර කාලය තුල මල පිපිලා පරවෙලා යනවා. මෙය වර්ෂාව සුළඟ සහ වෙනත් කාලගුණික බලපෑම් මත ඉතා ඉක්මනින් පිපිලා පරවෙලා යන්නටත් පුළුවන්. ස්ප්‍රින් එකේ තවත් ලස්සන සතියන්තයක් වන අද දිනය පුරාවටම නවසීලන්තයේ යහපත් කාලගුණික තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. නිල් අහස් තලයත් සුදු සහ රෝස මිශ්‍ර වෙච්ච මෙම චෙරි මලුත් මොනතරම් ලස්සන සුන්දර සහ ආකර්ශනීය භාවයක් ලබා දෙනවාද? මේ සුන්දර සති අන්තයේ මෙම සුන්දර චෙරි බ්ලොසම් බැලීමට නවසීලන්තයේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලා සිටි ජනතාවගෙන් කොන්වෝල් පාක් එක පිරී ඉතිරී තිබුණා. අද දිනේ පවතින යහපත් කාලගුණික තත්ත්වයත් නිල් අහස් තලයත් ඒ වගේම සුදු සහ රෝස මිශ්‍ර වෙච්ච මෙම ලස්සන චෙරි මලුත් ඡායාරූප ගැනීම සඳහා නම් ලස්සන වටපිටාවක් සකස් කරලා තිබුණා. කොන්වෝල් පාක් එකට පැමිණ සිටි නරඹන්නන් පියවි ඇසින් මෙම මල් නැරඹීමෙන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ ඡායාරූප ගනිමින්ද බොහෝ සතුටින් කාලය ගත කරනු දක්නට ලැබුණා. අවුරුද්දේ කෙටි කාල සීමාවක් තුලදී පමණක් දක්නට ලැබෙන මෙම මල් වර්ගය කොයිතරම් බැලුවත් එපා වන්නේ නැහැ නේද? නවසීලන්තයේ සම එක පටන් ගන්නට තව තිබෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක්. මෙම කාලය තුළ අපි දන්නවා නව සභාදහමේ ආරම්භයක් තමයි අපිට වසන්තය ආරම්භ වෙනකොට සභාදහම තුළ දක්නට ලැබෙන්නේ. ඍතුමය වෙනස්කම් පිළිබඳ අපට අවබෝධයක් ලබා දෙමින් ස්ප්‍රින් එකේ පිපෙන මෙම චෙරි මල් වසන්තය උදෙසා සංකේතයක් වෙමින් අපිට නව ආරම්භයක් ලබා දෙනවා. විශාල නරඹන්නන් පිරිසක් චෙරි බ්ලොසම් බැලීම සඳහා කොන්වෝල් පාක් එක තුල සිටියත් හරිම නිසංසල නිහඬ සාමකාමී පරිසරයක් තිබුණ නිසා ඉතාමත්ම සුන්දර සතියන්තයක් විවේකීව මෙම සුන්දර පරිසරයේ ගත කිරීමේ අවස්ථාව අපට හිමි වුණා. ජපානයේ සකුරා මල් මෙන්ම නවසීලන්තයේ ජීවත් වන අපිද මෙම චෙරි බ්ලොසම් මල් වසන්තය බැලීමට යාමට නම් සෑම අවුරුද්දකම අමතක කරන්නේ නැහැ.
ඉතින් මට අද හිතුණා ඔයාලත් එක්ක මෙම ලස්සන චෙරි බ්ලොසම් මල් බලලා ඊට පස්සේ කොන්වෝල් පාක් එකේ පොඩි රවුමක් යන්න. අපි එහෙනම් ගිහින් බලමු නේද? අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා අපි බලමු. නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල තිබෙන මෙම කොන්වෝල් පාක් එක බලන්න බොහෝ දේවල් තියෙන හරිම සුන්දර ඒ වගේම නගරයට ආසන්නයේම පිහිටලා තිබෙන පාක් එකක් වෙනවා. ඉතා විශාල ගස් එකතුවකින් සමන්විත වෙලා තිබෙන මෙම පාක් එක බැලූ තැන හරිත වර්ණයෙන් දිදුලනවා. ඒ වගේම සීසනල් චේන්ජස් වලට අනුකූලව පිපෙන මල් වර්ගත් මෙම උද්‍යානයේ තැනින් තැන දක්නට ලැබෙනවා. තාරාවන්, හංසයින්, ඒ වගේම ඩක් පොන්ඩ්ස්, කුඩා ඇලදොල වගේ දේවලුත් මෙම පාක් එක තුලදී අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම බැටළුවන්, එළදෙනුන් සිටින ඉතා කුඩා ෆාම් හවුසුත් අපිට දක්නට ලැබෙනවා. ඔබ මේ දකින්නේ සීසනල් චේන්ජස් වලට අනුව ස්ප්‍රින් එකේදී පිපෙන ලස්සන මල් වර්ගයකින් සමන්විත වෙලා තියෙන මල් ගොමුවක්. මේ වගේ සීසනල් චේන්ජස් වලට අනුව පිපෙන මල් වර්ග පැලකිරීම සඳහා සකස් කරනු ලැබූ මල් ගොමු කොන්වෝල් පාක් එකේ විවිධ තැන්වල සකස් කර තිබෙනු දක්නට ලැබුණා. මෙවැනි මල් වර්ග වලින් කොන්වෝල් පාක් එකේ සුන්දරත්වය සහ ආකර්ශනීය භාවය වැඩි වෙලා තිබෙනු දක්නට ලැබුණා. මෙම පාක් එක තුල බයිසිකල් පදින්නට, ජොගින් කරන්නට හැකියාව ලැබෙන අතරම බාබකියු දැමීම සඳහාත් උඳුන් සවිකර තිබෙනු දක්නට ලැබුණා. කොන්වෝල් පාක් එක තුල කුඩා රෙස්ටෝරන්ට් රාශියක් තිබෙන අතර ඔබට අවශ්‍ය දේ එම රෙස්ටෝරන්ට් වලින් මිලදී ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා.
නවසීලන්තයේ ස්ප්‍රින් සීසන් එකේදී දක්නට ලැබෙන චෙරි බ්ලොසම් නැරඹීමෙන් මා මෙන්ම ඔබත් සතුටට පත්වන්න ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වගේම තවත් ලස්සන සොඳුරු දසුන් පෙළක් රැගෙන ඊළඟ බ්ලොග් එකෙන් ඔබ හමුවට පැමිණෙන්නම්. එතෙන් මාත් එක්ක රැඳී උන්නාට බොහෝමත්ම ස්තුතියි. අචිනීස් ඩයරි එක්ක දිගටම රැඳී ඉන්න කැමති අය channel එක subscribe කරලා තියාගන්න. ආයිත් දවසක හම්බ වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.